තෙරුවන් සරණයි. මෙතන ප්‍රශ්නයක් අහනවා. අලුතෙන් තීන්තගෑ බිත්තියක ඇලී ඉන්න මැස්සාට එතනින් ගැලවෙන්න නම් කකුල් 6 ඇලිලා තියෙන තැන් 6 ගැන විතරක් බැලුවාම ඇති කියනවා. ඒකට අනුව අපි අනිච්ච ලෙස බලන්න ඕනේ ඇලිලා ඉන්න දේවල් ගැන විතරයි. හැමදේම ගැන එහෙම බලන්න ඕනේ නැහැ කියලා හිතනවා. සැප දුකක් ලෙසත් දුක උලක් ලෙසත් උපේක්ෂා වේදනාව අනිච්ච ලෙසත් දකින්න කියනවානේ. මේකට අනුව සියලුම දේ අනිච්ච ලෙස බලන්න වෙනවා කියලාත් හිතෙනවා. මේ දෙකෙන් කියවෙන්නේ එකක්ද වෙනස් අර්ථයක් තියනවාද? ඒක විග්‍රහ කරන හැටියට තමයි වෙනස් අර්ථය ගන්න. යම්කිසි උපමාවක් දුන්නම ඒ උපමාවේ ධර්මාර්ථය ධර්මානුකූලව ලියා ගන්න ඕනේ. ඕනෑම උපමාවක් භාවිතා කරලා ඒ උපමාවම වෙනස් ආකාරයකට අර්ථ දක්වගෙන වෙනස් අර්ථයක් ගන්නත් කෙනෙකුට පුළුවන්. එතකොට ඒක ධර්මාර්ථය වෙන්නේ නැහැ. දැන් එක්තරා අවස්ථාවක ඔය මෙන්න මෙහෙම සංයෝජන කියන්නේ මෙන්න මේ ලෝකයට ඇවිලා බෙදලා ඉන්න සක්කාය දිට්ඨියටයි විචිකිච්ඡාවටයි මේ සකස් වෙලා තියෙන ලෝකය ගැන තියෙන මෙහෙම විචිකිච්ඡාවටයි මෙහෙම සීලබ්බත පරාමාසයටයි යම් කිසි හිතක කාමරාගයක් තියෙනවා නම් ඒ කාමරාගයටයි මේ කාමරාග පටිගයටයි මානයටයි උද්ධච්චයටයි අවිද්‍යාවටයි කියලා මෙන්න මෙහෙම හිතක සකස් වෙලා තියෙන මෙන්න මෙයා ටිකට තමයි මෙන්න මෙයාට තමයි සංයෝජන කියන්නේ. මේවා නිසා තමයි සසරට ඇල්ලලා තියෙන්නේ කිව්වම තථාගතයන් වහන්සේ භික්ෂුවට එක සූත්‍රයක තියෙනවා, මට සූත්‍රේ නම මතක නැහැ. ගිහිල්ලා බලන්න. තථාගතයන් වහන්සේ භික්ෂුවට කියනවා මෝග භික්ෂුව කොහෙද මං ඔහොම එකක් කියලා තියෙන්නේ කියලා. මෝග භික්ෂුව කොතනද මං ඔහොම එකක් කියලා තියෙන්නේ. තේරෙනවද? එහෙම කියනවා. දැන් එකපාරට ප්‍රශ්නයක් එනවා. ඒ ටිකනේ අපිත් හිතන් ඉන්නේ. එතකොට ඒ බඳුම සූත්‍රයක තමයි වෙන්නන්නේ මේ උඩුගුරුව වැදිරේ ඉන්න දරුවට මොන කාමරාගයක්ද? ඔය කියන්නේ හිතේ කාමරාගයක් එහෙම තියෙනවද උඩුගුරුව වැදිරේ ඇඳේ ඉන්න අන්‍යගමික විහිළු කරයි එහෙම කතා කිව්වොත් එහෙම. තේරෙනවද? ඉතින් අපි ධර්මානුකූලව හිතන්න ඕනේ. විචිකිච්ඡාව කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ මිච්ඡා මාර්ගය ගැන තෝරගන්න බැරුව හිතෙන් වද වෙන එක තමයි විචිකිච්ඡාව නගුණ කියන්නේ. ඉතින් පාරේ ඉන්න බල්ලෙක් ගන්නවා. ඒ බල්ලට තෝරගන්න බැයිද? ඉතින් ඔය බල්ලා ආරෂ්ඨාංගික මාර්ගයයි විචිකිච්ඡාව හිතෙන් තෝර ඉන්නේ බල්ලා. ඌ ආරෂ්ඨාංගික මාර්ගය දන්නෙත් නැහැ, මිච්ඡා මාර්ගය දන්නෙත් නැහැ. ඒ දෙක අතර ඒ මොකුත් ඌගේ එහෙම තෝර ඉන්නේ නැහැ. එතකොට මෙන්න මේ යම්කිසි දෙයකට ඇලිලා ඉන්නවනම් ඒ ඇලිලා ඉන්න දේ ගැන ඒ චන්දරාගය එවල ඉවත් වුණොත් ඒකට කියන අනුසය වෙනවා. ඒතර සංයෝජන ධර්ම අර්ථ දක්වලා තියෙන අනුසයටත් එක්ක. හොඳට දැනගන්න මේ කාරණේ. සංයෝජන ධර්ම අනුසයටත් එක්ක අර්ථ දක්වලා තියෙනවා. අනුසය කියන්නේ යම්කිසි දැන් ඇලිච්ච දෙයක් කිව්වොත් එම ඇලුන තැන් ටිකෙන් ගලවන්න කියලා කිව්වොත් ඇලිලා තියෙන්නේ ඒ අවස්ථාවේ පරිඋත්ථාන වෙලා තමයි ඇලෙන්නේ. දැන් ඔය ඇලිලා තියෙන දේවල් ටික කියලා කිව්වොත් අන්න එක කියන්නේ හරි අර්ථයෙන් ගන්න ඕනේ. ඇලිලා තියෙන දේවල් ටික විදර්ශනා කරලා අයින් වුණොත් ඇලිලා තියෙන දේවල් ටික විදර්ශනා කරාම වෙන්නේ මොකද්ද? අයින් වුණාම වෙන්නේ මොකද්ද? ඒ වගේ හිත මිදුනම සිද්ධ වෙන්නේ පරිඋත්ථාන ක්ලේශය ඉවත් වෙනවා. අනුසය වෙනවා. කෙනෙක් ආර්ය චතුර්ථ ධානය සමාපත්තියක වගේ පිහිටියොත් එයාගේ පරිඋත්ථාන වෙලා නැහැ. ක්ලේශය. ඔය ආකාරයට පරිඋත්ථාන වෙලා නැහැ. හැබැයි මොකද්ද වෙන්නේ? අන්න පරිඋත්ථාන නොවුනට අදාළ හේතු සාධක යෙදෙන කල්හි මතුවෙන්නට අනුසය තියෙනවා. එතකොට මොකක් හරි අදාළ බරපතල ප්‍රශ්නයකට ඒක නා මුහුණ දුන්නොත් දැන් අපේ හිතේ මේ වෙලාවේ ප්‍රාණඝාත චෛතසිකයන් නැති වුණාට මේ බණ අහන වෙලාවේ ඊයේ ප්‍රාණඝාතය තමන්ගේ මේ අවිආයුධයක් අරගෙන තමන්ගේ දරුවා හෝ මව හෝ පියා හෝ ස්වාමියා හෝ ඝාතනය කරන්න සොරෙක් සතුරෙක් ආපු වෙලාවක ප්‍රාණඝාත චෛතසිකයක් අනේ මේ හොරා මරලා හරි බේර ගන්න ඕන කියලා ප්‍රාණඝාත චෛතසිකයක් ඒ වෙලාවටයි නැగిලා ඉන්නේ. එතකන් වෙලා තියෙන අනුසය. එතකන් වෙලා තියෙන අනුසය. පැහැදිලිද? කිසිම කෙනෙක්ගේ මේවා පරිඋත්ථාන වෙලා නැහැ. එක්තරා අවස්ථාවක එක්කෙනෙක් කියනවා මේ සත්වයෝ මේ නිරේහම යන්නේ ජීවිත කාලය තුළ තමන් වැඩියෙන්ම පුරුදු කරලා තියෙන එකට අනුව තමයි අපායේ නිරේ
අපායේ සතර අපායේ යන්නේ කියනවා. පාප කර්ම වැඩියෙන් පුරුදු කරපු අය තමයි අපායට වැටෙන්නේ. ඒකාන්තයෙන් කියන්න බෑ. හැබැයි වැඩියෙන් පුරුදු කිරීමෙන් තමයි වැඩියෙන් පුරුදු කරපු තරමට වැඩියෙන් පුරුදු කරපු අය තමයි අපායේ යන්නේ. එහෙම නැත්තම් යන්නේ නැහැ. වැඩි පැත්තට තමයි යවෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ කියනවා එහෙනම් බමුණෙක් කියන්නේ. එහෙනම් බමුණ එක එක්කත් අපාය යන්නේ. එතකොට අහනවා මේ ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම කියන්නේ? එතකොට කියනවා බමුණ මෙන්න මෙහෙම විමසලා බලන්න. හොඳයි ප්‍රාණඝාත කරන කෙනෙක් ඉන්නවා කියන්නේ. නිතර ප්‍රාණඝාත කරන කෙනෙක්. හොඳයි එයා රැයක් දහවලක් නැතුව උදේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් ආය බහුවදා උදේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් තොරතෝංචියක් නැතුව එක දිගට ප්‍රාණඝාත කර කරද ඉන්නේ ප්‍රාණඝාත චෛතසිකයේද ඉන්නේ. එහෙම නැත්තම් ප්‍රාණඝාත චෛතසිකය ගත කරන කාලය අඩුයිද? අනේ නිතර මස් කඩේක වැඩ කරන කෙනෙක් උනත් ප්‍රාණඝාත චෛතසිකය ගත කරන්නේ බොහොම සුළු කාලයයි. නිතර කාලේ නිකන් ඉන්නේ. වෙන චෛතසිකයක ඉන්නේ. එහෙනම් ඉතින් මස් කඩේ ඉන්න එකත් අපාය යන එකක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පැහැදිලිද කතාව? එතකන් තියෙන්නේ කෙලෙස් අනුසය වෙලා. ප්‍රාණඝාතය කරන්නට හේතු යෙදුනම තමයි කරන්නේ. රාගයේ, දේශයෙන්, මෝහයෙන් නැගෙන්න හේතු යෙදුනම තමයි නැගෙන්නේ. ඒක හැම වෙලෙම නැగిලා තියෙනවා කියන අදහස වැරදි අදහසක්. ඔන්න එතකොට මරණ අවස්ථාවේ මොකද්ද වෙන්නේ? මෙන්න මේකත් දැනගන්න ඕනේ. දැන් මොන කොහේ හිටියත් මැරුණම අනුසය තියෙනවා නම් ආයෙ ඉපදෙනවනේ. කොහොමද එහෙම වෙන්නේ? කාමරාග, රූපරාග අනුසයක් ඇත්නම් මරණ අවස්ථාවේ යලි උපදිනවා. ඇයි එහෙම වෙන්නේ? මරණ ගැන චුත වෙන අවස්ථාවේ යලි උපදිනවා. ඇයි එහෙම වෙන්නේ? වෙන්න හේතුව මොකද්ද? අන්න හේතුව විමසා බලන්න. මැරෙන අවස්ථාවේ මොකද්ද වෙන්නේ? චිත්ත වීතිය අවසන් වෙන්න යන්නේ දැන්. අන්තිම චිත්ත වීතිය. මරණාසන්න චිත්ත වීතිය. ඉතින් මැරෙන්න යද්දි අන්න අර දරුවාව හරි ස්වාමියාව හරි ඝාතනය කරන මිනිස්සේ ආයුධයක් කරන් ආවා වගේ. ඒ මැරෙන අවස්ථාවේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ මැරෙන අවස්ථාවේ සිද්ධ වෙන්නේ මොකද්ද? අර සියල්ලම එක තැනක නැගී සිටිනව නේද? අර සියලු අනුසයට නැගී සිටින්නට ඒ කියන්නේ අනුසය නැතුව ඉන්න බෑ නේද? මේක ඉවර වෙන්න දෙන්න බෑ නේද? අන්න ඉවර වුණොත් සියල්ල ඉවරයිනේ. අර සියල්ලට හේතුව එක තැන යෙදුනවා වගේ. අන්න එතකොට කාටවත් අතෙන් අල්ලලා නවත්තන්න බෑ. පරිඋත් ทาน වෙනවාමයි. එහෙනම් ඒ අනුසය තිබ්බොත් ඒකාන්ත වශයෙන් අන්තිම චිත්ත වීතිය පරිඋත් ทาน වෙනවාමයි. එයි එතනින් එහා ඉවරයි. ඒතර අර සියලු හේතු එක තැනක යෙදුනවා වගේ. තියෙන පොඩිම හරි චන්දරාගයක් එතන අනුසය වෙනවා. උණ ගමන් ආයෙ මතු જાතිය සකස් වෙනවා. එහෙනම් කවදාත් මේ ඔය අර්ථයෙන් අපි මේ ඇලිලා ඉන්න කීපේ විදර්ශනා කළා හරි ඇල්ලා ඉන්න කීපේ තියෙන ඇලීම අයින් කරාම හරි එතකොට හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. හැබැයි යෝගේ මෙන්න මෙහෙම අර්ථයක් තියෙනවා. හොඳට දැනගන්න මෙන්න මෙහෙම අර්ථයක් තියෙනවා. මොන අර්ථයෙන්ද එතකොට උපමාව ගන්න ඕනේ? උපමාව ගන්න ඕනේ මෙන්න මෙහෙම අර්ථයකින්. මේ ලෝකේ දේවල් වල ස්වභාව තියෙනවා. මේ ලෝකේ කුමන දෙයක් වුණත් ඒ දේ භුක්තිය ගන්න නම් ඒක එක්ක පේන්න ඕනේ. එක්ක ඇහෙන්න ඕනේ. එක්ක ගඳ සුවඳ විදියට දැනෙන්න ඕනේ. එක්ක දිවට රසයක් විදියට දැනෙන්න ඕනේ. එක්ක කයට ස්පර්ශයක් විදියට දැනෙන්න ඕනේ. එක්ක මනට ධම්මයක් විදියට හිතෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය හය ආකාරයට ඇරෙන්නට මේ ලෝකේ කුපවන දේවල් තියුණා. ඒවයි භුක්තියක් ගන්න බැහැ. එහෙනම් භුක්තියක් ගන්න නම් මෙන්න මේ ద్వාර හයක් තියෙනවා. ප්‍රධාන ద్వාර හයක් තියෙනවා. චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන කියලා. එතකොට යමක භුක්තියක් ගන්න නම් මෙන්න මේ හයෙන් එකක් හරහා ඒ භුක්තිය ලැබෙනවා විනා වෙන මේ ලෝකේ ඇසුරු කරන්නට ලෝකයට බැඳෙන්නට ක්‍රමයක් නැහැ. සබ්බ සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරමි. ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පහස මන ධම්ම. මහණෙනි මේ සියල්ලයි සබ්බ මේ සියල්ලෙන් එළිය තව සියල්ලක් ගැන කෙනෙක් කියනවා නම් ඒ වචන මාත්‍රමයි. එයි අවිෂයයි. විශේෂ සීමාවේ තියෙන අපි විශේෂ සීමා මෙච්චරයි. ඉතින් ඒකෙත් රූපයක් භුක්ති විඳින්න ඇහැක් ඕනේ. ශබ්දයක් භුක්ති විඳින්න කනක් ඕනේ. ගන්ධයක් භුක්ති විඳින්න ගාණයක් ඕනේ. රසයක් භුක්ති විඳින්න දිවක් ඕනේ. පොට්ටබ්බයක් භුක්ති විඳින්න කයක් ඕනේ. ධම්මයක් භුක්ති විඳින්න මනක් ඕනේ. ඒතර මේ
ප්‍රධාන ద్వාර 6. මේ ద్వාර 6න් තමයි භුක්තියක් ගන්නෙ. එතකොට ලෝකේ දැන් වේවා මතුවට සකස් වෙන්නට වේවා මොනෑම හෝ තැනක අනුසය මාත්‍රයක් හරි තියනවද? ඒ අනුසය මාත්‍රය මත අස ගැන රාග අනුසයක් තියෙනවා, දේශ අනුසයක් තියෙනවා, මෝහ අනුසයක් තියෙනවා. සංයෝජන අනුසයක් සංයෝජන ක්‍රියාත්මක වීමක් තියෙනවා. මේ ලෝකේ අපි දැකපු නොදැකපු අපේ චන්දරාගයේ තියෙන නොතියෙන මොනෑම හෝ ශබ්දයක් ගැන ඒ ශබ්දයට අදාළ මේ සෝත විඥානයක් ගැන සෝත සම්පස්සයක් ගැන සෝත සම්පස්සජා සුඛ වේවා දුක්ඛ වේවා උපේක්ෂා වේදනාවක් ගැන මොනෑම හෝ රාගානුසයක් දේශානුසයක් මෝහානුසයක් තියෙනවා නම් එහෙම අනුසයක් ලෝකේ කොහේ හරි නිදන්ගත වෙලා තියෙනවා නම් ඒ අනුසයේ වටිනාකමට සමානව කන සම්බන්ධ කනට වටිනාකමක් එනවා. කන සම්බන්ධ අනුසයක් තියෙනවා. ඊට පස්සේ ලෝකේ කොහේ හෝ මේ ගන්ධයක් ගැන ගාන විඥානයක් ගැන ගාන සම්පස්සයක් ගැන ගාන සම්පස්සජා වේදනාවක් ගැන රාගානුසයක් දේශානුසයක් මෝහානුසයක් අපි මෙතෙක් අත්විඳි හෝ මෙතෙක් අත් නොවිඳි කොහේ හෝ જાතියක අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා දුර වේවා ළඟ වේවා හීන වේවා ප්‍රණීත වේවා ඕනෑම ආකාරයක ගාණය සම්බන්ධ කොහොම දෙයක යම් රාගානුසයක් දේශානුසයක් මෝහානුසයක් වේ නම් ඒ තාක් රාගානුසයක් දේශානුසයක් මෝහානුසයක් ගාණේන්ද්‍රිය ගැන තියෙන මේ ගාන ద్వාරය ගැන ගාණය ගැන ගාණේන්ද්‍රිය ගැන තියෙනවා. ඇයි? ඒ අර වටිනාකම නිසා ඒ වටිනාකම භුක්ති විඳින්න මේක වටිනවනේ. මේ වටිනාකම තියෙනවා. ඉතින් ලෝකේ මොනෑම හෝ අපි කාලා තියෙන රස, නොකා තියෙන රස, පිට රටවල් වල කෑම වල රස, අතීතයේ කාපු කෑම වල රස, මතු අනාගතය අපි හිතෙන් හදාගත්ත දිව්‍ය භෝජන වේවා මොනවා හරි අමෘතය වේවා එහෙම ඒවායි රහ. අපි කාලා තියෙන නොකා තියෙන මොනෑම හෝ ආහාරයක රසයක් වෙත රාග දේශ මොහ අනුසයක් තියනවාද? ඒ රසයට අදාළ විඥානයක් ජීවහා විඥානයක් වෙත එහෙම අනුසයක් තියනවාද? ජීවහා සංපස්සයක් වෙත එහෙම අනුසයක් තියනවාද? ජීවහා සංපස්සජා වේදනාවක් ගැන එහෙම රාග දේශ මොහ අනුසය මාත්‍රයක් තියනවාද? ඒ මාත්‍රය තා කනුසය ගැවිලා තියෙන ජීවහා ධාතුවේ ජීවහා ධාතුව සම්බන්ධ රාග දේශ මොහ අනුසයක් විදියට. ඒ දිව වටිනවා දිව නැතුව එක් කරන්න බෑනේ. එනිසා වටිනාකමෙන් කොටසක් දිවට එනවාමයි. අන්න. එතකොට මොනෑම හෝ සැප පහසක් අතීත අනාගත වර්තමාන ලෝකයේ විද්‍යාමාන වෙනවද පොට්ටබ්බය? ඊට අදාළ පොට්ටබ්බ විඥානයක් විද්‍යාමාන වෙනවද? පොට්ටබ්බ මේ කාය සංපස්සයක් විද්‍යාමාන වෙනවද? කාය සංපස්සජා වේදනාවක් විද්‍යාමාන වෙනවද? ඒ ගැන රාග දේශ මොහ අනුසය මාත්‍රයක් තියනවාද? ඒ තාක් අනුසය මාත්‍රයක් කය ගැන තියෙනවා. ඊට පස්සේ හිතෙන් මොන කවර ආකාරයේ ධම්ම ගැන හිතනවද? ඒ ධම්ම ගැන හෝ මනෝ විඥාන ගැන හෝ මනෝ සංපස්ස ගැන හෝ මනෝ සංපස්සජා වේදනා ගැන රාග දේශ මොහ අනුසය මාත්‍රයක් හරි බැහැගෙන තියනවද? ඒ තාක් බැහැගෙන තියෙන්නේ අර මන ගැන තියෙන මන ගැනත් ඒ තාක් රාග දේශ මොහ අනුසයක් තියෙනවා. මෙන්න මේ නිසා ලෝකයේ සියලු භුක්තිය ගන්න ඇස කන නාසය දිවකය මන නිසා අන්නේ භුක්තියට තියෙන රාග දේශ මොහ අනුසය නැත්තම් අන්න අර සියලු භුක්තිය එයින් අර්ථ දැක්කෙනවා. ඒ නිසා ඇස කන නාසය දිවකය මන කියන 6 කියන තැන් 6 කෙරෙහි යම් චන්දරාගයක් තියනවාද? අන්නේ 6 විදර්ශනා කරනවා නම් කෙනෙක්. මෙන්න මේ 6 විදර්ශනා කරලා සහ මුලින්ම මේකේ යලි හට නොගන්නව රාග දේශ මොහ අනුසය නසා හරිනද අනුසයත් එක්කම සංයෝජන ධර්ම වලින් මිදෙනවද ඒව ගැන තියෙන. අන්න එතනින් මිදුණා කියන්නේ ලෝකෙම මිදුණා. එහෙනම් ලෝකේ විදර්ශනා නොකලා නෙමෙයි. ලෝකෙම විදර්ශනා වෙලා තියෙන්නේ ටික කරද්දි. ඉතින් ඔන්න පැහැදිලිද? එතකොට ඒක වේදනා වශයෙන් තුනකට බෙදෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. ඒ කියලා තියන්නේත් ඒකම තමයි. එතකොට සමස්ත ලෝකෙම විදර්ශනා වෙනවා. සමස්ත ලෝකෙම විදර්ශනා නොකර තමන් ඇලිලා ඉන්න කීප තැන් ටික විදර්ශනා කරලා හරියන්නේ නැහැ. හැබැයි මෙන්න මේ 6 විදර්ශනා කරලා අනුසයත් එක්ක ප්‍රහාණය කළොත් අන්න එතකොට මුළු ලෝකයේටම තියෙන ඇලීමට අනුසය ප්‍රහාණය කළා වෙනවා. ලෝකේ කුමන තැනක කුමන දෙයක් ගැන චන්දරාග මාත්‍රයක් මතුවට හට ගන්නට ඉඩක් තියනවාද? ඒ ඉඩ නැති වෙනවනේ. මේ 6 වටින්නේ නැහැ කියලා ගත්තා. අන්න එතකොට ඒ කෙනා මරණ අවස්ථාවේදී
ඒ කෙනාගේ මරණාසන්න චිත්ත වීති යනවා. ඒ කෙනාගේ චේතනාව යෙදෙන්න පුළුවන්. චේතනාවට එන්න පුළුවන්. දැන් ඔබ මැරෙන්න යන්නේ. ඔබේ අන්තිම චිත්ත වීතිය. එතකොට මේ එතකොට ඉතින් අන්න එතකොට එනවා. දැන් අනික් කෙනාට එහෙම අනුසය ප්‍රහාණය නොකළ කෙනාට එනවා. අනේ මැරෙන්න බෑ. ඇයි? මට රූප බලන්න ඕනේ. අන රූප බලන්න ඕනේ කිව්වා. අන්න චක්කු ධාතුවක් ඇහැක් අලුතෙන් හැදෙනවා. හරි. මට ශබ්ද අහන්න ඕනේ. අන්න කනක් අලුතෙන් හැදෙනවා. මට ගඳ සුවඳ විඳින්න ඕනේ. ගානයක් අලුතෙන් හැදෙනවා. මට රස විඳින්න ඕනේ. රස දිවක් අලුතෙන් හැදෙනවා. මට පහස විඳින්න ඕනේ. කයක් අලුතෙන් හැදෙනවා. මට හිත ඉන්න ඕනේ. ඔය ඔක්කොම භුක්තිය ගන්න කොහොම හිතන්න බෑ. එතකොට අන්න මනක් අලුතෙන් හැදෙනවා. අන්න අලුතෙන් ඒ ටික සකස් වෙලා එනවා. පැහැදිලිද කතාව? අන්න එතකොට ඒ මරණ ආසාව. දැන් මේ කෙනා මැරෙද්දි මෙහෙම අනුසයත් එක ප්‍රහාණය කරපු කෙනා මැරෙද්දි ඔන්න ආවොත් හිතක් එහෙම එන්නේවත් නැහැ. නමුත් ආවොත් හිතක් යලි ඕනිද? මෙතනින් එහාට ඕනිද? අනේ මං කැමති කවදාවත් මට කැමැත්තක් කැමතිසේ නොවන්නා වූ කවදාවත් මට කැමතිසේ නොවන්නා වූ ඇහැක් මට මොකටද? මට කැමතිසේව නැහැන්නම් මං කැමති. හැබැයි එහෙම ඇහැක් නැහැනේ. කවදාවත් මට කැමතිසේ නොවන ඇහැක් මට මොකටද? එහෙම ඇහැන්නම් එපා. කවදාවත් මට කැමතිසේ නොවන කනන්නම් මට මොකටද? අනේ එහෙම කනන්නම් ඕනේ නැහැ. යන බලාපොරොත්තුව පිටින්නේ නැහැ. ඒක දුක වශයෙන් දකින්න. දුකකට විහිං වැටෙන්නේ නැහැ නේ කෙනෙක්. අනේතර කවදාවත් කැමතිසේ නොවන ගාණයක් දිවක් මේ කයක් මොකටද? අන්න විහිං දුකට වැටෙන්නේ නැහැ නේ ඕනේ නැහැ මට මේක. කවදාවත් කැමතිසේ නොවන මනකුත් ඕනේ නැහැ. අන්න ඒකේ නායකයක් කනන් ආසය දිවක් කනක් මනක් යලි සකස් කරන්නේ නැහැ. යලි සකස් නොකරන නිසා යලි ඒකේනා විකුත් කළ විරිනිවි රහතන් වහන්සේ රම් රූපයකින් පනවානම් එබඳු රූපයක් නැත්මයි. යම් වේදනාවකින් කියනවනම් එහෙම වේදනාවකුත් නැහැ. යම් සංඥා සංකාර විඥානයකින් කියනවනම් එහෙම සංඥා සංකාර විඥානිකුත් නැහැ. අන්න රහතන් වහන්සේගේ ස්වභාවය. ඉතින් ඒතර හොඳට දැනගන්න උපමාවක් විග්‍රහ කරගනිද්දී ඒක ධර්මානුකූලව විග්‍රහ කරන්න. ඔය උපමාව පමණක් නෙවෙයි ධර්මයේ තියෙන බොහෝ උපමා ඒ උපමාවෙන් ඒ උපමාව අරගෙන Tamanට ඕනේ කතන්දරයක් කියලා හරියන්නේ නැහැ. ඒ උපමාවක තියෙන අර්ථයක්. ඒ අර්ථය ගද්දි අර චතුරාර්ය සත්‍ය ධර්මයට ගලපලා තමයි ගන්න ඕනේ. නිකන් අරන් හරියන්නේ නැහැ. ඉතින් ඒකට කොහොම ගත්තාම මම හිතන පැහැදිලි වෙනවා කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙතන අහනවා ඒ ගැනම දහම් අවබෝධයක් ඇති කෙනෙක් ඊළඟට කළ යුත්තේ අවිජ්ජා දෝමනස්ස දුරු කිරීම කියනවනේ. එතකොට එතනදීත් සියල්ලම අහු වෙනවද? දැන් මෙන්න මේක ඥානාන්විත බලන්න ඕනේ. මේ ධර්මය වඩන්න ඕන විදිය විස්තර කරන සියල්ලම අල්ලන ක්‍රම දෙකක් තියෙනවා. එකක් කිච්චෙන්. කිච්ච කියන්නේ කරන්න ඕන විදිය. කළ යුතු දේ එකක්. හරිද? අනිත් එක ඒ අසාරත්වය මෙනෙහි කරන්නේ මොකේද කියන එකේ සංකතේ. කළ යුත්තේ එකක්. කරන එක එකක්. ඒ කියන්නේ නිවන් මාර්ගය වශයෙන් දෙන අර්ථ දැක්වීම එකක්. එහෙම නිවන් මාර්ග වශයෙන් අසාරත්වය විමසා බලන්නේ මොකේද කියලා දෙන අර්ථ දැක්වීම එකක්. ඒතර ඇලිලා තියෙන තැන් වලින් ගැලවෙන්න කියන්නේ තැන් 6කින් කෘමියෙක් බිත්තියකට ඇල්ලලා තියනා වගේ තැන් 6කින් ගැලවෙන්න කියන්නේ මොනවද මේ තැන් 6? ඒ තැන් 6 තමයි කිව්වේ ඇස කන නාසය දිවකය මන. හරිද? එහෙම නැත්තම් කියන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම. තව විදියක්. එහෙම නැත්තම් කියන්න පුළුවන් චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. ඔය ඇල්ලලා තියෙන තැන් 6. ඊට පස්සේ තව විදිහකට කියන්න පුළුවන් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඔන්න තව 6ක් ඇල්ලලා තියෙන. ඒ 6න් ගැලවුණා කියන්නේ ලෝකෙම ගැලවුණා. ඒව නැත්තම් චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඔන්න 6 වයින් කිව්වොත් ඔන්න ඒවා ඔන්න ඔය 6 වරක් පහෙන් පස් ආකාරයකට කියන්න පුළුවන් ගැලවිය යුතු තැන් ටික. ඔය ටිකෙන් ගැලවුණා නම් ගැලවුණා. ඒකම තමයි තුන් වේදනා වලින් සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියන්නේ. ඒ සියලු වේදනා වලින් බලාපොරොත්තු වෙන්නේ තනි වේදනාවන් නිසා සුඛ වේදනාවෙන් ආස්වාදයෙන් ගැලවුණා නම් හරි කියලාත් කියන්න පුළුවන්. තණ්හාවෙන් චන්දරාගෙන් ගැලවුණා නම් හරි කියලාත් කියන්න පුළුවන්. මේ කියන්නේ එකම කාරණේ. හැබැයි ඒ කිව්වේ මොකක් අරබයාද? අසාරත්වයේ බැලිය යුතු දේ අරබයා. ඒක කිව්වේ.
තව කියන ක්‍රමයක් තියෙනවා. සියල්ලගෙම ගැලවීමට තව කියන ක්‍රමයක් තියෙනවා. කරන්න ඕනේ මොකද්ද කියන එක. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ කල යුත්තේ අවිජ්ජා දෝමනස දුරු කිරීම කියනවනේ. එතකොට සියල්ලත් අහු වෙනවා. අවිජ්ජා දෝමනස දුරු කරනවා කියන ක්‍රියාවලිය මොකද්ද කරන්නේ? අවිජ්ජා දෝමනස දුරු කරන්නේ කොහොමද? අවිජ්ජා දෝමනස කිව්වට සියල්ලම අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අවිජ්ජා දෝමනස දුරු කරන්න ගියාම සියල්ලම අහු වෙනවා. සතර සතිපට්ඨානයේ තියෙන්නේ මොකද්ද? මේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඊට පස්සේ මොකද්ද? ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඉතින් මේක කරන්නේ කොහොමද? අන්න එතකොට කරන ආකාරය බැලුවම මෙන්න මේ ලෝකේ අසාරත්වයේ පිළිබඳව සම්මා දිට්ඨියක පිහිටලා නෙක්ඛම්ම සංකල්පනා, අවිහිංසා සංකල්පනා, ආර්ය වූ නෙක්ඛම්ම සංකල්පනා, අවිහිංසා සංකල්පනා මේ සහ මොනවාද? මේ අව්‍යාපාද සංකල්පනා කියන තුන් සංකල්පනා වඩමින් ඒ සංකල්පනාවට අනුව හිතත් කයත් ඊට අදාළව සංවර කරගෙන හරිද? හිතත් කයත් යම්කිසි තමන්ගේ හිතෙන් හෝ මේ තමන්ගේ කයෙන් හෝ වචනෙන් යම්කිසි අකුසලයක් වෙනවද කියලා බලා එහෙම අකුසලයක් වෙන්න ඉන්නවනම් ඔය සංකල්පනා වඩලා අසාරත්වයේ වඩලා යලි සංවර වෙනවා. ඒ සංවර වෙන එක අන්න විරිය දක්වා තියෙන මොකද? ඒතර ජීවිකාවම මෙයා ජීවත් වෙන්නේ මේ සම්මා ආජීවය තුල මෙයා ජීවත් වෙන්නේ නිවන ඉලක්ක කරලා. එහෙම නිවන ඉලක්ක කරලා කියන ඉන්න කෙනා වීරයක් වඩනවා මොකද්ද? මේ අකුසල් ප්‍රහාණයට. ඒතර කරන්න පුළුවන් ඔච්චරයි. ඔන්න ඔය ටික එක මට්ටමකට ඔය ටික තමයි කෙරෙන්නේ. ඔන්න ඔය ටික කරද්දී අර ඥානමත්තාය පටිසතිමත්තාගේ මේ ඥානෙ මුදුන්පත් වෙනවා. අන්නේ මුදුන්පත් වෙද්දී අන්න සතිය නැගෙනවා. අන්නේ නැගුණා වූ සතිය තමයි අපිට පිහිටවන්න පුළුවන්. ওই ටික තමයි අර මුල කියපු ටික තමයි කරගෙන යන්න ඕනේ. අන්නේ සිහිය පිහිටවද්දී අන්න කය පිළිබඳ, වේදනාව පිළිබඳ, හිත පිළිබඳ, ධම්ම පිළිබඳව මෙන්න මේ ආකාරයට ලෝකේ අසාරත්ව වශයෙන් මෙනෙහි කරනවා. මේවයි හැටි කොහොමද? මේ කය මං යම් කිසි දෙයකට හසුරවනවාද රාග දේශ මොහ සහගත. අන්න ඒක හසුරවනවාද කියලා බලලා සංවර වෙන්න බෑනේ මුල ටික නැතුව. අන්න ඒකට තමයි මුල ටික තියෙන්නේ. එතකොට ඒ සංවර වෙනවා. ඊට පස්සේ හට ගන්නා වූ වේදනාවන් බලලා එතනින් සංවර වෙනවා. ඒ කරන ක්‍රියාවක් හොඳට බලන්න. සතර සතිපට්ඨාන කියන්නේ ක්‍රියාවක්. හැබැයි ඒක වෙන්න අර මුල ටිකෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අන්න ඒ ඥාණය මුදුන්පත් වුණාම සිද්ධ වෙන එකක් ඒක. ඊට පස්සේ හිතේ ස්වභාවය බලලා ඊට අනුව රාග දේශ මොහ හිතන්න නගන්න එහෙම නගන්න නැතුව ඒක අසාරත්වය බලලා සංවර වෙනවා. ඊට පස්සේ ලෝකේ යථා ධර්මය අනුව සිහි කරලා සංවර වෙනවා. ඔය ආකාරයට ඔය හතර කරද්දී අවිජ්ජා දෝමනස විනය වෙනවා. හැබැයි අවිජ්ජා දෝමනස විනය වෙලා එතනින් නතර වෙන්නේ නැහැ. ඒ කරන ක්‍රියාවන්නේ. එතකොට ඒකට ලෝකෙම අයිතියි. ලෝකේ කල යුතු සියල්ල එතනට අයිතියි. ඒක කරගෙන යද්දි මොකද්ද වෙන්නේ? ඒක සිද්ධ වෙද්දි අන්න ඒ අවිජ්ජා දෝමනස දුරු වෙද්දි අන්න ආය ඥානය මුදුන්පත් වෙනවා. සමාධියට ලැබෙනවා. ඔන්න එතකොට සමාධිය කියන්නේ 아무තෙන් විශේෂයෙන් දැන් මං සමාධිය වඩනවා කියන වඩන්න පුළුවන් එකක් නෙවෙයි. ඔන්න ඔය ටික කරගෙන යද්දි ඵලයක් විදියට එනවා සමාධිය. තේරෙනවද? සම්මා සමාධිය. එතකොට අන්නේ සම්මා සමාධියේදී ඒ සම්මා ඥාණයෙන් විමුක්ත වෙනවා. මේ ලෝකේ යථාර්ථය වැටහෙන්න ගන්නවා. වැටහිලා ඒකට නොබැඳී ඒ කෙලස් ප්‍රහාණය එතනින් සිද්ධ වෙනවා. එහෙම තමයි කරගන්නේ. එතකොට සතර සතිපට්ඨානය වැඩිමෙන්ම ඒ ටික සියල්ල සිද්ධ වෙනවා. එතකොට අවිජ්ජා දෝමනස්ස නසනවා කියලා වෙනම කරන්න දෙයක් නැහැ. ඕක තමයි කරන්න තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඉතින් ඒක එකම දේ තමයි. එතනදී සියල්ලම අහු වෙනවා. ඒ සියල්ලම අහු වෙනවා කියන්නේ. තථාගතයන් වහන්සේ පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනව නේද?
ඒකායනෝ අයම් මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චකිරියයි. නිවන සාක්ෂාත් කිරීමට වහණෙනි මේ දුක් දුම්නස් අත්තංගමේ විනිස කරන්න ඕන එකම දේ එකම මාර්ගය යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන ඒකායනෝ එකම දේ මේ සතර සතිපට්ඨානේ වඩන එක වෙන දෙයක් නැහැ. හරිද? ඒක කළොත් ඔය ඊටු ටික ඉබේම වෙනවා. ඒ ඉබේම වෙනවා කියන්නේ ඒ අදාළ ඥාන පහළ වෙනවා. පෙර නොතිබූ ඥාන පහළ වෙනවා. ඒ ටික සිද්ධ වෙලා යනවා. ඉතින් ඊටත් වඩා තනි ලක්ෂයකට ගුණ කරපු තැනක් තියෙනවා. ඊටත් වඩා තනි ලක්ෂයකට ගුණ කරපු තැනක් තියෙනවා. එකක් වඩන්නේ තුනක් වැඩේ තුනක් වඩන්නේ හතරක් වැඩේ හතරක් වඩන්නේ හතක් වැඩේ හතක් වඩන්නේ අටක් වැඩේ කියලා හරි ඔන්නෝම එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය භාවනා වැඩුවම ත්‍රිවිධ සුචරිතේ වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතේ වැඩුණාම සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩිනම් සත්බොජ්ජංග වැඩිනවා. සත්බොජ්ජංග වැඩිනම් ආරෂ්ඨාංගික මාර්ගය වැඩිනවා. එනනම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම එකම කාරණේකින් වඩන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනාව. අන්න ඉන්ද්‍රිය භාවනාව වැඩුවම වෙනවා කිව්වනම් ඒත් හරි. සතර ඉර්ධිපාද වැඩුවා කිව්වා ඒත් ඔක්කොම අහුවෙනවා. ඒ ක්‍රියාවෙන් කියන්නේ මාර්ගයට දාලා ක්‍රියාවෙන්. සතර ඉර්ධිපාද වැඩුවම ඔක්කොම අහුවෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වැඩුවම ඒත් ඔක්කොම අහුවෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල වැඩුවම දැන් පංච ඉන්ද්‍රිය කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය. ඉතින් ඒ ඉන්ද්‍රිය පූර්ණත්වයටපත් වුණා කියන්නේ රහත් වුණා. එහෙනම් කෙනෙක් මේ පංච ඉන්ද්‍රිය වඩනවා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය වඩවා ගන්නවා. සද්ධා ඉන්ද්‍රිය වඩවා ගන්නවා. ඒකත් නිවන් මාර්ගය. ඒකේන නිවන් දකිනවා. ඒක කරද්දි ඒක ප්‍රමුඛ කරලා යම් බෝධිපාක්ෂික ධර්මයක් 37න් එකක් හෝ තමන් ප්‍රමුඛ කරගත්තොත් ඒක ප්‍රමුඛ කරලා ඊටු ටික පසුපසින් පිළිහිටනවා. ඒ කාරණේ ප්‍රමුඛ කරලා සසු බෝධිපාක්ෂික ධර්මය ඊට පසුපසින් පිළිහිටවනවා. ඒක හරියට මේ වගේ. අපි රෙද්දක ලියලා මේ බෝධිපාක්ෂික ධර්මවල නම් මෙන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා මේව ඊට පස්සේ ඡන්දේ irdipaade විරිය irdipaade විමර්ශා irdipaade මෙහෙම කියලා මේ 37ම යම් කිසි රෙද්දක ලියලා විවිධ ස්ථානවල ලියලා හතරස් රෙද්දක විවිධ ස්ථානවල මේ නම් ටික ලියලා එක යම් කිසි බෝධිපාක්ෂික ධර්මයක් ඇඟිල්ලෙන් අල්ලලා ඒක උඩට ඉසුවොත් ඒ රෙද්ද උඩට ඉස්සනවා වගේ එක බෝධිපාක්ෂික ධර්මයක් ලියපු තැනක උඩට ඉස්සුවොත් ඒක උක්ත කරගෙන සෙසු ටික ඒක පසුපසින් පිහිටන්නේ යම්සේද අන්න එහෙම මේ බෝධිපාක්ෂික ධර්ම මොකක් ඉස්සරහට ගත්තත් ඉතුරු ටික ඒවට පිහිටනවා ගලවලා එහෙම වෙන් කරන්න බෑ. එතකොට එහෙනම් බෝධිපාක්ෂික ධර්මයක් කිව්වා කියන්නේ නිවන් මඟ වඩන ඒකායන ක්‍රමයක් කිව්වාම වෙනවා. පැහැදිලිද? නිවන් මඟ වඩන ක්‍රමයක් කිව්වාම වෙනවා. එතකොට එහෙනම් දැනගන්න එතකොට ඔක්කොම අහු වෙනවා. ඒකට අහු නොවන දෙයක් ආයේ නෑ. පැහැදිලිද? ඒතර අවිජ්ජා දෝමනස නැති කරනවා කියන්නේ ඒකේ තියෙන එක ඵලයක් ගැන. අවිජ්ජා දෝමනස නැති කරන්න ඕනේ දේ කියලා ගත්තොත් අන්න කරන්න ඕනේ කමදී. අපිට තීරණය කරන්න බෑ අවිජ්ජා දෝමනස මම මේ අවිජ්ජාව නැති කළා. ඔන්න දැන් මම දෝමනසේ නැති කරන්න යන්නේ. දැන් කලින් ඊයේ අවිජ්ජාව නැති කළා අද දෝමනසේ නැති කරන්න යන්නේ. ඒව අපිට තීරණය කරන්න බෑ. ඒක වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි වෙන්නේ. පැහැදිලිද කතාව? ඒ වෙන ආකාරයට වෙනවා විනා අපිට ඕන විදිහට ඒක අපිට ඕනිය ඉලක්ක කරලා ඔන්න දැන් මම සකදාගාමි වෙනවා. දැන් සමහර අය කියන සකදාගාමි වෙන්න යනවා. දැන් සකදාගාමි වෙන්න යද්දී හරි ඉතින් එහෙනම් කියන්න පුළුවන්ද එහෙනම් සකදාගාමි වෙන්න බෑ අනාගාමි වෙන්න බලන්නකෝ. පුළුවන් ද කරන්න. අනාගාමි වෙන්න බෑනේ ඉතින්. ඒ සකදාගාමි වෙලා තමයි අනාගාමි වෙන්නේ. එතකොට ලෝකයේ අසාරත්වයේ දශමයක් හරි මෙනෙහි කරනවාද සෝතාපන්න ඵලයෙන් උට්ට එයා සකදාගාමි මාර්ගය තමයි ඉන්නේ. පැහැදිලිද කතාව? එතකොට එතකොට අපි එක එක ඒවා ඉදිරියේ මෙහෙම කරනවායි කියලා තියාගත්තට ධර්මතාවය අනුව වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඒ වැඩෙන ක්‍රමේ මාර්ගය යම්කිසි කෙනෙක් කියනවාද මේකයි මාර්ගය කියලා ඒ මාර්ගයට ඔක්කොම අහු වෙනවා. එකක් අහු වෙන්නේ නැත්නම් එකක්වත් අහු වෙන්නේ නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ කියපු තැනක් මම දැකලා නැහැ කිසිම තැනක. මට ඒක ධර්මානුකූලව ගලපන්නත් බෑ. අසාරත්වයේ මෙනෙහි කරගෙන යද්දී මෙන්න මේක විතරක් වෙනව අරක වෙන්නේ නැහැ කියලා.
මාර්ගය මගට සම්පූර්ණ වෙනවා කියලා එකක් කියපු ස්ථානයක් නැහැ. එකම එහෙම කෙනෙක් වරදවා ගන්න පුළුවන් ස්ථානයක් තියෙන එක තැනක කියලා කීප තැනක කියලා තියෙනවා. මොකද්ද? මෙන්න මේක කරගෙන ගියොත් අනාගාමී ඵලය අප වෙනවා. මේ මගේ වැටහීම් පරිදි කියන්නේ. එහෙම නැත්නම් මෙන්න මේක කරගෙන ගියොත් මොකද්ද? ඔය සතර සතිපට්ඨාන කියද්දි කියනවා කෙලෙසුන් ඉතුරු වුවහොත් අනාගාමී වෙනවා. නැත්නම් රහත් වෙනවා. මගේ අවබෝධය පරිදි ඒ කියන්නේ වෙන එකක්. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ මේ යම්කිසි කෙනෙක් උප්පත්ති භවාංග හිතේ ස්වභාවයක් තියෙනවා. ත්‍රි හේතුක මධ්‍යස්ත ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියලා දෙකොට්ටාසයක් ඉන්නවා. මාර්ගයේ වඩන අය දෙකට බෙදෙනවා හොම. දැන් ත්‍රි හේතුක මධ්‍යස්ත හිතකින් ඉපදුන අයට පුළුවන් අනාගාමී වෙන්න විතරයි. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ හිතක් තියෙන කෙනෙක් නම් රහත් වෙනවා. ඉතින් එතකොට මේ જાතිය ඇතුලේ මේ ඊළඟට සුත වෙනතුරු මේ જાතිය ඇතුලේ අන්න එහෙම බෙදීමක් හිතක තියෙන නිසා ඒක මග නතර වෙනවා විනා මාර්ගයේ වෙනසක් නැහැ. මාර්ගය සමානයි. පැහැදිලි කතා. මාර්ගය සමානයි. ඉතින් එතනින් දැනගන්න ඒකට සියල්ලම මාර්ග වශයෙන් අර්ථ දැක්කොත් සියල්ලම අහු වෙනවා. ආයෙ කතා කරන්න දෙයක් නැහැ.